සෙවනේ බෝමලුවේ සිල් සුවඳයි දැවටෙන්නේ විහාරගේ වැඩ හිඳිනා බුදු සමිඳුයි නෙත ගැටුනේ දොහොත් මුදුන් දබා දෙයක් දෙදන නමාගෙන වැන්දේ බැති බර හදවත ඇතුලේ බුදු ගුණ පමණයි තිබ්බේ සාදිනුවනින් මොහොතක් සිත එක තැන් කරගත්තේ මෙත් මුදිතා කරුණාවර බුදුරුවමය මම දැක්කේ තාත්ති මම මොකද්ද? අයියෝ තාත්ති ඒ පොඩ්ඩක් මතකනවද? right. මයික් එක දෙන්න. Okay. ධම්මි මොකද මේ කෑ ගහන්නේ? දැන් ගණන් හදලා නේද හිටියේ? ඇයි මොකෝ තේකක්වත් ඕනේ නේද? තේකක් පොඩ්ඩක් එතනින් වාඩි වෙන්න. මේ ධම්මි මේ මට නැලේ මතක් වුණේ. මේ අපේ අම්මගේ දානේ ලබන මාසේ නේද? මට අම්මගේ වෙලාව ලැබෙන්නේ. මොකද හිනා වෙන්නේ? මං හිනාන්නේ දෙයක් කිව්වද? නෑ ඔයා hina වෙන්න දෙයක් කිව්වේ නෑ. ඒ වුණාට මිස්සන්ක ඔයාට අමතක වුණාට වාගේ අම්මගේ දානේ මට අමතක නෑ මිස්සන්ක. මම දැනටමත් ඒකට ප්ලෑන් එකක් යොදලා ඉවරයි. අන්න එහෙම තමයි යන්නේ. දැන් මොකක්ද ඔයාගේ ප්ලෑන් එක කියමු බලන්න. මං හිතුවා එදාට උදේ පන්සලට දානි අරන් ගිහිල්ලා ඊට පස්සේ වැඩිහිටි නිවාසයටත් දානියක් දෙන්න. ඒ අම්මලාට ආස කරන විදිහට කැම ටික හදලා අපි අරන් යනවා. ඒක හොඳයි. ඔකට යන ජීවිතන් ටිකට කියන්න ඕන. හැමදේම මට ලෑස්ති කරලා දෙන්න. අනික තමයි මගේ අම්මා වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආනන්දේ අම්මා මට පුදුම විදියට ආදරේ කරේ. මේ හොඳ මිකෙන්න මොකද්ද? මිස්සන්ක ඔව්. මම වල දෙයක් කියන්නේ මේ අපේ අම්මවල් තාත්තවල් අපි ස්පෙෂල් ડોක්ටර් කෙනෙක් වෙන්නවද? නෑ. අපි කතා මිස්සන්ක. අනේ මේ මට නම් තවත් පයින් යන්න බෑනේ. යමු නෝනේ තව ටික දුරයි. ත්‍රිවිල් කීයකට අත දැම්ම දෙකක් අගතුනේ. අනේ මේ මට නම් තවත් දුර යන්න බෑ හොඳේ. ඉස්පිරිතාලට ගියා ඒ බේත් ටික ගන්න ගියත් එතනට අස්ති ආවදුවේ. අර බස් එක ආව නෙමෙයි බඩ ගෑවේ මිනිහා. ඒක නම් සහතික ඇත්තනෝ. අපේ ගෙදර වාහනයකුත් පිටින් කොහෙද යන්න වරන්නේ. අන්තිමට අපේ කකුල් එක තමයි පිටුනේ. ඉතින් ඔයා කියන්නේ මේ අපේ දරුවන්ටත් අපි වෙනුවෙන් මේ ඉස්පිරිතාල ගන්න රස්තිය යොදු වෙන්න කියලාද? අනේ දෙයියනේ අපි දෙන්නට මේ දරුවෝ කරන ටික හොදටම ඇතිනේ. ඇටේ කෙල්ලට පින් සිද්ධ වෙන්න ඕනේ දෙයියනේ මේ කරන දේවල් වලට අපිට. පයින් ඇවිල්ලා අමාරුයිද? අපේ දෙයියෝ එව්වා වගේ මට නම් තව අඩියක්වත් ඉස්සරහට යන්න බැරුවයි හිටියේ. ඇයි නැන්දේ? අපේ නෝනට කකුල් ගඩිත්තුවනේ. මේ හන්දියේ ඉඳලා පයින් ආවේ දුවේ. මේ වීල් එකට නගින්න නැන්දේ? මං ගේ ගාවින් දාන්නම්.
සල්ලි. මෙන්න මේ දෙන්නට ගෙදරට දාන්න. අක්කේ ඒකේතර වාහනයක උන්නතර කල් තිබ්බනේ. එහෙමද? අපරාධේ මාවේ වුනේ. අනේ මන්ද. ඒ අහිංසක ජෝඩුව හන්දියෙන් කරන් එන කවුරු වෙන්නේ නැද්ද මල්ලි? ඔය ලොකු ලොකු ගෙවල් වල කොහෙද සාමයක්? ධම් වෙනවනම් නම් හරිම හොඳයි. කියලා වැඩක් නෑ අක්කේ. හරි හොඳ. හොඳයි නම් ඉතින් එයාගේ අම්මවයි තාත්තවයි පයින් එවයිද? අනේ ඉතින් අපේ දෙමව්පියන්ට නම් අපි ඔහොම කරන්නේ. ඇයි අම්මේ 100ක් කියන්නේ ගෙදර වැඩකාරයෝ නැහැ කියලා? පොලට ගිහින් හන්දියෙන් බෑලා පයින් එන්න කියන්නේ? ඕකට තමයි අක්කේ කියන්නේ. පොඩි අය ඉන්න තැන බොරු කියන්න හොඳ නෑ කියලා. කට වහගෙන ඉන්නම. ලොකු අය කටවලට කට දාන්න නැතුව. උයි අම්මේ රිදෙනවා. යමු යමු. සුවපත් වේවා. ධම්මිකානෝන බොහෝ වේලාවක් දෝත් වැඳගෙන සමවැදිලා වගේ හිටියා නේද? මම බලාගෙන. එහෙමයි අපේ හාමුදුරනේ. මට ඉතින් සැනසීමක් තියෙන මෙතන විතරයිනේ. ඒක නෙවෙයි නෝ. මම මේ කීප දවසක් අහන්න මේ කියලා හිතාගෙන හිටියේ. ඒ මොකද්ද හාමුදුරනේ? ලයනල් මහත්තයයි ලරිතන උණයි බොහොම කල්පනාවක ඉන්න ආකාරයක් මට විටින් විට පේන. ඒකයි මම නෝන වැඳලා ඉවර වෙනකන් හිටියේ පොඩ්ඩක් කතා කරා. අනේ යව් අපේ හාමුදුරනේ. අම්මයි තාත්තයි අපේ ගෙදර හිටියට ඉන්නේ හරිම බයෙන්. හරියට වීදුරු ගයක් ඇතුළේ ඉන්නවා වගේ. ඒ කිව්වේ නෝනේ. අපේ නිස්සංග කැමති නෑනේ හාමුදුරනේ අපේ අම්මයි තාත්තයි අපේ ගෙදර ඉන්නවට. හිතන්නත් අමාරුයිනේ. හේතුවක් තියනවද? ඔය නිස්සංකගේ ගෙදරින් අපේ ගෙදර ආපු දවසේ අපේ අම්මයි තාත්තයි පොරොන්දු වුණා අපේ විවාහෙන් පස්සේ ලක්ෂ 65ක දෑවැද්දක් දෙනවා කියලා. ඉතින් නමුත් ඒක හරියට කරගන්න බැරි වුණා අපේ හාමුදුරනේ. අන්නේ හේතුව නිසා තමයි අපේ හාමුදුරනේ අපේ අම්මටයි තාත්තටයි නිස්සංක අකමැති. මම වෙලාවක නිශ්චන්තට එන්න කියන්නේ. මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අනේ ඇලෙක්ස් අයියා. ආහා පුරා කියලා මේ අවුරුද්දේ අටම ස්ථානෙ වඳින්න යනවා කියනකොට මට දැනෙන සතුට කියලා නිම කරගන්න බෑ. කියලා වැඩක් නැහැ කුසුමෝ. ලයනල් අයියා. අපි මේ ඕගොල්ලන්ගේ ගෙදරින්ම තමයි ඉස්සෙල්ලාම සල්ලි එකතු කරන්න පටන් ගන්න හදාන්නේ. මොකද ලයනල් අයියේ වන්දනාගමන යනවා නේද? මේ එක්කෙනෙකුට 1500යි. යමු නේද? එතකොට මගදී කනබොන දේවල් වලට වියදමක් ඕනේ. ඒක මම බලා ගන්නම්. මොකද කියන්නේ? දෙන්නගේ නම් දෙක දාගන්නද? මේ වන්දනාගමන ලොකු ආම්දුරොත් යනවා. අපි දෙන්න නම් එන්න ආසයි. නේද රෝන්? අපි බලමුනේ. කොට හෙට වෙනකම් කල් දෙන්නකො. අයියේ මං හෙට වෙනකම් බලන්නම්. මොකද ඔය තරම් කාලේ ඉන්නන්නේ? මොකද සල්ලි වාගේ නැද්ද? නෑ අනේ එහෙම දෙයක් නෙමෙයි. මට මේ කකුලේ අමාරුවකුත් තියෙනවනේ. ඕවැයි ගියාම ටිකක් ඇවිදින්න කරන්නත් තියෙනවනේ නේද? නැන්දේ මේ වන්දනා ගමන ගිහිල්ලා ආවට පස්සේ ඔය ඔක්කොම ලෙඩ හොඳ වෙයි. මේ අපි හෙට කියන්නම් ඇලෙක්ස් මහත්තයා. එහෙනම් අපි ගිහින් එන්න. හොඳයි ගිහිල්ලා. ඇලෙක්ස් අයියා අපි අනිත් ගෙවල් වලට යමු. හොඳයි අපි එහෙමනම් ඉස්සෙල්ලම අනෝමලයි ගෙදරට යමු. ඇලෙක්ස් මහත්තයා කොහොමද? අප්පා අපි කොහොමද මහත්තුරු වෙන්නේ? ඔබතුමාලානේ මහත්තුරු. හරි අපි ඔක්කොම මහතුරු තමයි. ඒක නෙවෙයි ඇලෙක්ස් මං කාලෙකින් ආව දැක්කේ. ඉතින් කොහෙද යන්නේ? අපි යනවා මේ පාර වන්දනාගමන යන කට්ටියකින් සල්ලි එකතු කරන්න ගෙවල් ගන්න. මොකද මේ සැරේ නැන්දයි මහමයි වන්නේ නැද්ද? ඉතින් රුපියල් 5000 යන්නේ දෙන්නට. මේකනේ ඇලෙක්ස්. දැන් මේ දවස්වල අසනීපයි. අනික මාමන්ගියත් ඉන්නේ ලෙඩ ගන්න. ඉතින් වන්දනාගමන ගිහලා කොහොමද? ඒක නෙවෙයි නිසංක මාත්‍ය. ගමේ කතාවක් යනවා
ගම්මිකාගේ දෙමව්පියන්ට වා සලකන්නේ. මොකක්? මේ කපාපතු කරන්න තියෙන කීයද? හා? අනික ඇලෙක්ස් මේ කතා කියන උන්ට කියනවා මගේ ඉස්සරහට ඇවිල්ලා කියන්න කියලා. මේ ඇලෙක්ස් මම සලකන විදියට මේ ගමේ කිසිම කෙනෙක් දෙමව්පියන්ට සලකන්නේ නැහැ ඉන්දිය. අනික ඒ දෙන්නට හොඳයිනේ මම සලකන විදිය. මේ ඇලෙක්ස් මට හොඳම දෙයක් දෙන්න ඕනේ නැහැ පුතේ. මගේ වැඩ මම බලාගත්තා. තයි නං. නිකන් මම සරේ කිව්වනේ කො නවත්තන්න කියලා කතාව. ඇති වෙන්න කන්න. මේ දවස් ටිකේම දෙන්න බත් කාපු නිසා මං අද ඉන්දියාවට හැරෙනවා. ඔයාත් ආසයි? කන්න නම් ආසයි. ඒ වුණාට දැන් මේ ඇඟට ගොන වෙන්නේ බත් ටිකක් විදියට කෑවොත් තමයි. කොහොමද නැද්ද? මට බඩගිනි නැහැ. මම ඔයා කාලේ උන්නාට පස්සේ කන්නම්. ඉතින්වත් මාත් එක්කම කමුකේ. දැන් කෑවත් එකයි පස්සේ කෑවත් එකයි. අනික අපි දෙන්න එකට වාඩිලා කනකොට තමයි ආදරේ වැඩි වෙන්නේ. හරි හරි. එන්නම් කන්නම්කෝ. මේ නිසංග මම ඔයාලට දෙයක් කියන්න හිටියේ. මොකද්ද? ඉදාකාර පන්සලේ වන්දනා ගමනක් යන දාගෙන තියෙනවනේ. යන්නේ අටපස්ථාන වඳින්න. ඉතින් අපි අම්මයි තාත්තට ආසාවෙන් යන්න. මට හිතුණා. දැන් මට බතල් පාරක් ගාගෙන එනකොට අනේ මේ ගම් යන විකලමට එයාලට යන්න කියන්නේ. හැබැයි ගිහින් ඇවිල්ලා අසනීප වෙලා ස්පිරිතාලේ උස්සගෙන යන්න මට බෑ. හරි? ඔයත් ඔයාට හැම තිස්සෙම කේන්ති යනවනේ. ඔය දන්නවද? ඔය සන්තෝෂෙන් පැනගෙන ගියාට කට්ටිය ආව එන්නේ ලෙඩ්ඩු ගන්නට වෙනවා. ඒක දැක්කද? මේ ඔය දෙන්නට යන්න එපා කියන්න. හරිද? මම කැමතියි. තාත්තා යනවා කියලා වචනේ දීලා තියෙන්නේ. කොහොමද ඉතින් ඒක කඩ කරන්නේ? ඇත්තද? ධම්මේ මගේ මුකුත් අහගන්න තු ඉන්නවා. අනික වචන කඩන එක ඒගොල්ලොන්ට මෙහෙම ගන්න. හරි? මොකද එයාලා කටින් විතරක් මට ලක්ෂ 65 දුන්නනේ. ඔය තාත්තට කියන්නකෝ. මගේ පොරොන්දු කැඩුවාගෙන දැන් ඒක ටක් ගාලා කඩලා දාන්න. දැන් මේකේ නම නැත්තේ අපේ ගුණසේන මහයාගේ ලයනල් මහත්තයාගේ නේද? ඔව්. මොන්දේන කොහොමද දෙන්නේ? වැඩේ තියෙන්නේ අපේ ලයනල් මහත්තයත් එක්ක ලලිත නෝනා ඉන්නේ. ඒ අපි ලෙඩින්. ඉන්නත් අමාරු. මොකෝ හිනාන්නේ? නෑ ඉතින් ඔය ලලිත නෝනට ඉහෙන් බහින ලෝකයක් නෑ. ඔය ලලිත නෝනාගේ බෑන පොඩ්ඩ මේ වගේ ගමන් වලට වීදම් කරන්න කැමති නෑ. කට මේ පන්සල් භූමිය. ඇරත් ඔය නිස්සංක පුතා දානපතියේ. ඕකට තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. අපේ හැමදෙන්නේ අවසර අපි දෙන්න මේ කාරණාව දැනගන්න කියලා ආවේ. ඒක කොච්චර දෙයක්ද? කියමු බලන්න මහත්තයෝ. අපේ හැමදෙන්නේ මගේ අම්මා නැති වෙලා අවුරුදු ගාණක් පිරෙනවා. ඒකට අපි හිතුවා වැඩිහිටි නිවාසෙට දානයක් දෙන්න කියලා නේද අම්මුකා? අනේ ඔව් අපේ ආම්දුරනේ. ඒ විදිහටම තමයි අපි කතා වුනේ. කොයිතරම් පිනක්ද මහත්තයෝ. දැන් මගින් මොනවද කරන්න ඕන? අපේ හැමදෙන්නේ මම මේ දැනගන්න ආවේ තකානියක් අපෙන් උදව් උපකාර ඕන කරන වයසක අම්මලා තාත්තලා ඉන්න වැඩිහිටි නිවාසයක් එහෙම මේ හරිය තියෙනවද? ඇත්තටම නිශ්ශංක මහත්තයෝ අපි උදව් කරන්න ඕන අම්මලා තාත්තලා හොයන්න ඕන නැහැ. ඒ අය අපි ළඟම ඉන්න පුළුවන්. නමුත් අපිට පේන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. අපි අන්ධ වෙලා මහත්තයෝ අපේ ආදරය බලාපොරොත්තුයි. එයාලා බලාගෙන ඉන්නව මහත්තයෝ. එහෙම ඉන්න කවුරුත් නම් අපේ හැමදෙන්නේ මම දන්නේ නැහැ. මගේ කල්පනාවට එන්නේ නැහැ. කල්පනාවට එයි මහත්තයෝ. එමිහිට කල්පනා කරන්නකෝ. ලයනල් සීයේ කොහොමද බෙදන්නේ? ඒකනේ සීයාගේ ඇඟ පුරාම දාඩියක් දාලා. මොකෝ සීයට මහන්සිද? අද ආච්චි ආවේ නැද්ද? මට එක පාරම කලන්තයක් වගේ. සීයට අසනීප වගේ නේද? මම මේ කඩේට යන්න කියලා ආවේ. මොනවද ගේන්න ආවේ? එක ඒවා මතක් වෙන ඒ කඩේට යනවායි. කටේට කොච්චර දුර? හරි මට දැනෙන සල්ලි මං අරන් එන්නම්. අක්කලා
දෙන්න සීවස් එක්කම මෙතන ඉන්නේ. ඔය ළමයිගේ අම්මලා මට බණින් දන්නා මම ළමයි කඩේ ගන්න යවුවා කියලා. නරක දේවල් වලට මිසක් හොඳ දේවල් වලට බනින්නේ නෑනේ. සිය බය වෙන්න එපා. අපි ඉන්නවනේ. මේ මොකද ලයනල් අයියා? මොකද මේ ළමයි සීයාව වට කරගෙන? ඉතින් සනීප නෑ. අනේ මහත්තයා මට පොඩි කලන්තේ වගේ යනවා. ඉතින් එහෙමනම් මෙතන ඉඳලා හරියන්නේ නැහනේ. මං ගෙදරට එක්ක යන්න. යමු. මහත්තයෝ දැන් අපි මොකද කරන්නේ? මොනවා කරන්නද නෝනේ? ඔය යාට මෙහාට යන එක නැවතුවම ඕක ඇරිලා ආවි. කොහේ ඇරිලා යන්නද? දොස්තර මහත්තයා කිව්වා ඔයාට හොඳටම ප්‍රෙෂර් එක වැඩි කියලා. බෙහෙත් වගේ ලියලා දුන්න පිටින් ගන්නයි කියලා. ඒ කරන්නත් අපි ළඟ සල්ලි නැහැනේ. කොම්පස් එකට යන්නත් ඉල්ලගත්තේ දුවගේ. අපි විශ්සක් කොටකින් ඉඳලා බලමුද? මේගොල්ලෝ අපි මේ ගෙදර ඉන්නවකට කැමති. ඒක සම්මත ඉස්සෙල්ලා හෙනවා අපේ තුවත් එක්ක හම්බෙනවා මේ අපි. ඒ නෝනි. ඒ දේවල් එහෙම වෙනකොට අපි කොහොමද යාළුවෝ සල්ලි දෙන්නට කියන්නේ? අයියෝ ඊට වඩා හොඳයි ලොකු නෝනේ මේවයි නැතිනේ. මේ මහත්තයා මොනවද මේ කියන්නේ? එන්දුමට වට වෙන්නේ. මහත්තයාගේ සෑයට පිච්චෙන්න. ඒ නෝනේ ඕම කියන්න එපා. අන්තිමට මට ඉන්නේ ඔයාට ඉන්නේ මම. අපි දෙන්න විතරයි අපිට ඉතුරු වෙන්නේ. අපේ දුව වෙනතට වඩා පොඩ්ඩක් කෙට්ටු වෙලා නේද දම්මි? බෝඩේ නිකන් හැමදාම ගෙදර ඉන්නකොට තාත්තිනේ පේන්නේම දුව කෙට්ටු වෙලා කියලා. තාත්ති මම කෙට්ටු වෙලා නැහැ. මම මේ දවස් ටික පාඩම් කරලා ඉන්නේ. තාත්ති නම් ලස්සට වෙලා. ඒක නම් පොඩි බටර් පාරක්. මොකද ඒ අනේ මොන බරද තාත්ති හරි නරකයි. තාත්ති මට පොඩි පාටි එකක් කියනවා. පාටි එක? කොහෙද දුව? දුව පාටි එකක් මොකද්ද පාටි එක? අයියෝ අම්බිලා තාත්තලා හිතනවාගේ පාටි එකක් නෙවෙයි. අපි ආගලට ඉරිට වල කැම දෙයක් හදන් කනවා. ඒක තමයි පොඩි පාටි එක. right දුව දැන් මොකද්ද මගින් වෙන්න ඕන? තාත්ති රුපියල් 5000ක් ඕනේ. මොකක්? නෑ. එච්චර සල්ලි දෙන්න විදිහක් නෑ. ළමයි හැමෝම සල්ලි දානවා. මමත් පොරොන්දු වුණා දෙනවා. පොරොන්දු කඩ කරන්න බෑනේ තාත්ති. ඔව් දුව. අපොයි පොරොන්දු කඩ කරන්න නම් එපා. අනික තමන්ට පුළුවන් දෙයක් එපේ පොරොන්දු වෙන්න. ධම්මි පොරොන්දු කඩ කරන්න ළමයි මොකද දෙන්නේ නැද්ද? 5000ට මම දුවට 10000ක් දෙනවා. මම ළඟ නෑ වචන දෙකක්. නෝන. කොහොම හරියන්නේ හිටියේ. අනන්න එපා. කොහෙන් අලුත් දේවල් නෙමෙයි. බාන්නකවත්. ඊන්ට ගාව මුදුගේ හිටියා ලස්සන. කියලා වැඩක් නෑ. ලයනල් අයියා හරිම ලස්සනයි. ඔව් ඉතින්. ඕක ලස්සනට පේන්නේ අපේ ලයනල් මහත්තයාටම තමයි. ඒ මොකද මේ මට එහෙම කිව්වේ? ඔයගේ බෑන නිස්සංකනේ මේක තින්ත ගෑවි. ඒකයි එහෙම කිව්වේ. මේ මං ගාව ඔය ආටෝප කතා නැහැ. කවුරු ඒ දේ කළත් මහත්තයෝ ලස්සන දේ ලස්සන. ලයනල් මහත්තයා අගය කරන දේවල් අපිත් අගය කරන්න. අපේ නිස්සංක මහත්තයා කොහොමත් හිත හොඳ මහත්තයෙක්. වචන දෙයක් නෑ. ලයනල් මල්ලිගේ අභ්‍යන්තරේ පිරිසුදු. හිතනම් හොඳ ඇති පිටායට. අපි පන්සලක් ගියා. ඔව්. අපිත් තා මොනවාද උදව් වෙන කියලා බලන්න එපා. දුවේ අනේ පකල එන්නකෝ තාත්තට අමාරුයි. අනේ මහත්තයා කරලා අනේ බලන්න දුවේ තාත්තට අමාරුයි. මොකද මේ තාත්තට වෙලා තියෙන්නේ? තාත්තට සීනි වැඩි වෙලාද කොහෙද? කල්පනාවක් අඩුයි. සීනි චෙක් කරාද? ඔව්.
වෙලාවට තාත්තා බෙහෙත් බිව්වද අම්මේ? අම්මේ මං එහේ තාත්තා බෙහෙත් බිව්වද කියලා. ඇයි ඇහුන්නේ වගේ ඉන්නේ? අනේ දුවේ. අපි ඉස්පිරිතාලට ගියාට බෙහෙත් නෑ. කියලා දුන්න පිටින් ගන්නයි කියලා. අපේ අතේ සල්ලි නෑ. ආන්ටි කිව්වා අතර බෙහෙත් ටික පිටින් ගන්නයි කියලා දුන්නා. අනේ දුවේ මං කියලා මොනවා කරන්නද දුවේ? මොකද්ද මේ ශබ්දේ? ඇයි අසනීපයක්ද? ධම්මි හොස්පිටල් එකට යන්න කියන්නකො ධම්මි. මොකද්ද මේ? තාත්ති බතත් ඇහුණා. ආච්චි අට්ටිගේ කෑ ගහලා. ඇයි සියර මෙහෙම වෙලා තියෙන්නේ? මමි අද මට ඔෆිස් එකේ වැඩ ගොඩයි. අනික ධම්මි මං වාහන වලට තෙල් ගහන්නේ මගේ වැඩ කරගන්නනේ. ඔයාලා කොහොම හරි කරගන්නකො. පිප් එකක් දාගෙන යන්නකො. එහෙම කියන්නේ පාදාට අපි සියව හොස්ටෙල් එකක් යමුකෝ. මේ වගේ වැඩ වලට මගේ වාහනේ ඉල්ලන්න එපා. හරිද? අනික එහෙම කළා මම නරක මිනිහා කියලා කියන්නත් එපා. මොකද්ද මිනිස්සු ඔය කියන්නේ? ඒ වගේ තමයි තාත්තයි නේද? අපෝනේ. මගේ අම්මලා තාත්තලා ඔයාලගේ වගේ පෝරුන්දු කඩ කරන අය නෙවෙයිනේ. යන්දුව. අපේ කොහොමද මම තාත්තා හොස්පිටල් එකට යන්න? අද කියලා දුන්න වැඩි කියන්ට සලකන අයට ලැබෙන ආනිසංස ගැන නේද? ඒව කියලා දෙන්න ඕන අපිට නෙවෙයි. එහෙනම් කාටද? ඒවා දෙමාපියන්ටත් කියලා දෙන්න ඕනේ. අපේ අම්මා කියනවා ඔයාලගේ තාත්තා ආච්චිටයි සියටයි සලකන්නේ නැහැ කියලා. එහෙම නෑ. අපේ තාත්තා හොඳයි. ඔයාලා කියන විදිහට අපේ තාත්තා නරක නෑ. උඹ කියපු දේකට දුක හිතන නම් සමා වෙන්න. අපේ අම්මා කියපු දේ තමයි මං කිව්වේ. හරි හරි. අපිට ලොකු අය කතා වැඩක් නෑ. අපි අපේ වැඩිම කියන්න සලකගෙන හිටියාම ඇති. අම්මේ ආච්චි සියයි කන්නද නෑ. ඒගොල්ලෝ කියන්නේ නෑ. මොකක්? යම් බලන්න. මහින් එක්ක ගියානේ. මොකද නෑ. ඥාගේව තියාගන්න මෙතන තව. තාත්ති මහදනේ කරන්නේ නෑ. අම්මේ කියන්නේ නේද? මහ දෙන්න ගිය නිසානේ අම්මේ තේ පස්සෙම ගියේ. එහෙනම් මම මේ රෙදි සේරම විසිකරනවා එළියට. හැමදාම ඇයි තාත්ති කේන්ති එහෙම කරන්න එපා. දුව මට මගේ වැඩ ටික කරගන්න දිලා දුව පාටුවේ එළියට යන්න. රයිට්? මම තාත්තිට එක තරම තරයි. අපේ අම්මලා නිස්සංකට අසනීප වෙච්ච වෙලාවේ ඔපරේෂන් එක කරගන්න ලක්ෂ 65ක් දුන්නා. මේගොල්ලෝ කොහේ යන්නේ නැද්ද? මම කොහොම හරි මේගොල්ලෝ හොයාගන්න ඕන. බලි අනේ මල්ලි මේ ලයිනල් තාත්තා දැක්කද? අම්මයි තාත්තයි නේද? මං දැක්ක පන්සල පැත්තට යනවා. හරි මල්ලි. ඔය අපේ පන්සල් දාන්නකෝ. යන්න. මේ පාර කාපට් කරලා ඇදලා තිබ්බා නම් ෂෝක් එකට යන්න තිබ්බා. අනේ නේ ජීවන් නැතුව එනවා කොයි. ඔය මනස්ගාත ඇත්තල්ලේ අම්මේ ගෙදර අනේ තාත්තේ. අනේ දුවේ මෙච්චර කල් අපි ඉවසගෙන හිටියා. වත් නම් ඉවසන්න බෑ. අනේ අම්මා තාත්තා මට සමා වෙන්න. අනේ උස්තරි දැන් දක්න මගේ අසනීපෙට අම්මලා ලක්ෂ 65ක්ම විඳන් කළා. එහෙම අම්මලාගෙන් මම දැවෙද්දිල්ලලා කරදර කරේ. මම්මා පව්කාරේ තාත්තා. අනේ මට සමාව දෙනවා නේද ඔයගොල්ලෝ? කම්මි. ඇයි අනේ ඔයා මට මේ වගේක් මගේ හංගුවේ? මං කොහොම කියන්නද නිසංක? ඔයා හැම තිස්සෙම කේන්තියෙන්නේ හිටියේ. ඔයා අසනීපෙන් ඉන්න වෙලාවේ මගේ ළඟ සල්ලි තිබුණ නැහැ ඔයාව ඉන්දියාවේ අරන් යන්න. අම්මලා ඔයාට දෑවැද්දට දෙන්න තිබ්බ සල්ලි ටික තමයි මං ඔයාගේ ඔපරේෂන් එකට වියදම් කරේ. මොනවා වුණත් හිතේ
මගේ දුවගේ බාරකාරත්වය ඔය. කොහොමද පුතේ වට සමාවනදී? අවසාන මොහොතේ හරි පුතාට ඒක තේරුම් ගිය එක ලොකු දෙයක්. අපි දුවට කිව්වා මේ විස්තර කිසිම දෙයක් පුතාට දැනගන්න ඉඩ තියන්න එපයි කියලා. කිහි එලව ගන්න මහත්තයා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. Taman හැම විටම 100% හරි නොවෙන්න පුළුවන්. අනිත් එක Tamanගේ මුවින් පිට වෙන වචන ඊතල වගේ. ඒකෙන් කාගේ හිත හොඳටම රිදෙන්න පුළුවන්. අපි කවද කොහම හිටියත් මැරෙනවා. අපි යනුව ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. බුදු හිමි තිලොව ගුරු මව්පියෝ දෙවන ගුරු මින්දද හියසේ සෙනෙහස දෙයි මහරු දුන්නද දුකක් ඒ උතුමන් හට උදුරු දුක්ඛඳ විඳින්නට වෙයි රසරේ රුදුරු. අනේ අපේ හම්දුන්නේ මට සම්භව දෙන්න. ඔය මහත්තයට මේ දෙමාපියන් සමාව දීලා ගොඩක් කල් මහත්තයෝ. දැන් ඔය සේරම දේවල් අමතක කරලා ලස්සන අනාගතයකට මුහුණ දෙන්න ඕන. ඍතුබණේ කියලා තියෙන විදියට දෙමාපියන්ට ආදරෙන් සලකන්න. එතකොට කාටවත් වරදින්නේ නැහැ. දැන් මේ අම්මවයි තාත්තවයි පරිස්සමට ගෙදර එක්කන් යන්නේ. මේවා තමයි සසර ගනුදෙනු.